ඉතින් අද අපි බලමු රසම රස බිම්මල් කරි එකක් හදාගන්න විදිහ. මුලින්ම අපි ගන්න බිම්මල් එක මේ විදිහට තීරු ඉරා ගන්නවා. ඊට පස්සේ මේ බිම්මල් එක දෙහි ලුණු මිශ්‍ර වතුරට දාලා විනාඩි 5ක් විතර තියාගන්න ඕනි. විනාඩි 5කට පස්සේ නැවත වතුරෙන් සෝතගෙන වතුර ටික හොඳින් මිරිකලා ඒකට අපි ලුණු, කහ, ගම්මිරිස් කුඩු ටිකක් එකතු කරගෙන හොඳට මිශ්‍ර කරගන්නවා. ඊළඟට ඇතිලියක් ලිපේ තියාගෙන තෙල් ටිකක් එකතු කරගෙන තෙල් ටික රත් වීගෙන එද්දි සුදු ලුණු, ඉඟුරු, එනසාල්, කුරුදු පොතු, කරාබනට් ටිකක් තලලා එකතු කරගන්නවා. ඒකටම අඹ ඇට කිහිපයකුත් එකතු කරගන්න. දැන් මේකට කපාගත්ත බීලුණු ගෙඩියක්, අමු මිරිස්, රම්පේ කල්පිංචා ටිකත් එකතු කරගෙන මේක හොඳට තෙලේ ටෙම්පරාදු කරගන්නවා. ඊට පස්සේ අපි තෙලට මිරිස් කුඩු ටිකක් එකතු කරගන්නවා. මිරිස් කුඩු ඔයාලා කන සැර ප්‍රමාණය අනුව එකතු කරගන්න. ඒකටම තුණු පහ ටිකකුත් එකතු කරගෙන මේක හොඳට මිශ්‍ර කරගන්නවා. ඊට පස්සේ අපි කහ කුඩු ටිකක්, කපාගත්ත තක්කාලි ගෙඩියකුත් එකතු කරගෙන හොඳට මිශ්‍ර කරගන්නවා. මේකට මම සේබල යුෂ ටිකකුත් එකතු කරගත්තා. සේබල චූටි ප්‍රමාණයක් එකතු කරගන්න. මේ සියල්ල හොඳට මිශ්‍ර කරගෙන විනාඩි 2-3ක් ලිපේ තියාගන්න. දැන් අපි බිම්මල් ටික එකතු කරගෙන හොඳට මිශ්‍ර කරගන්නවා. මේක අඩු ගින්දරේ පේලකින් වහලා උයා ගන්න. එතකොට මේ විදිහට වතුර මතුවෙලා හොඳට තැම්බෙනවා. අපිට මේකට කිරි එකතු කරගන්න අවශ්‍ය නැහැ. ඔයාලා කැමති නම් විතරක් කිරි එකතු කරගන්න. මම මිටි කිරි ටිකකුත් එකතු කරගත්තා. දැන් අපි මේක කිරි ටික උතුරනකන් ලිපේ හොඳට උයා ගන්න ඕනි. මේ වෙලාවේ ලුණු බලලා ලුණු මදි නම් එකතු කරගන්න. කිරි ටික හොඳට උතුරද්දී අපිට මේක ලිපෙන් බා ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ රසම රස බිම්මල් කරි එක හදලා කමෙන්ට් එකක් දාන්න. ගිහින් එන්න සුබ දවසක්.